ඔයා හිතන්නේ මේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ අහම්බෙන් කියලාද? සමහර විට අද වහීවි. සමහර විට අද මට ලුතරැයියක් දෙන්න පුළුවන්. ඔයා හිතනවා නම් සම්භාවිතාව කියලා දෙයක් ඇත්තට මේ විශ්වයේ තියනවා කියලා. ඔයා ඉන්නේ මහා ලොකු රැවටීමක. සම්භාවිතාව කියන්නේ විශ්වයේ නියමයක් නෙමෙයි. සම්භාවිතාව කියලා කියන්නේ ඔයාගේ නොදැනුවත්කම වහගන්න ඔයා දාගත්ත ලේබලයක් විතරයි. හිතන්නවා කාසියක් උඩ දානවා. සිරස වැටෙන්න තියෙන ඉඩකට 150යි කියලා අයි අපි කියන්නේ. මොකද ඒ කාසිය උඩ යන වේගයේ කැරගෙන වාර ගණන, කුලගේ පීඩනය, ඔයාගේ ඇගිලි වලින් දුන්න බලය ගණනය කරන්න ඔයාගේ මොළයට බැරි නිසා. හැබැයි මේ හැම தත්ත්වයක්ම අපිට හරියටම මැනගන්න පුළුවන් නම් කාසිය වැටෙන්නේ මොන පැත්තටද කියලා කලින්ම 100% නිවැරදිව කියන්න පුළුවන්. එතන හම්බයක් නැහැ. එතන තියෙන්නේ නිර්පේක්ෂ භෞතික විද්‍යාව විතරයි. සම්භාවිතාව කියන බොරුව ඉපදෙන්නේ ඔයාගේ නඳුනාත්කම නිසා. දැන් මේක ඔයාගේ ජීවිතයට ගලපලා බලන්න. ඔයා අද උදේට බිව්වේ තේ එකක්ද කෝපි එකක්ද? ඔයා හිතනවා ඇති ඒක ඔයා ගත්ත තීරණයක් කියලා. නෑ. ඔයාගේ මොළයේ තිබුණු රසායනික මට්ටම, ඊයේ රෑ ඔයා දැක්ක හීනය, ඔයාගේ ඥාන සහ පරිසරය මේ හැමදේම එකතු වෙලා ඔයා ඒ තීරණය ගන්න මොහොත කලින්ම තීරණය කරලා ඉවරයි. ඔයා හම්බයක් කියලා හිතන හැමදේම මීට වසර බිලියන ගණනකට කලින් මහා පිපුරුම සිද්ධ වෙච්ච මොහොත ඉඳන් ලියවුණු මහා ගණිත සමීකරණයක තවත් එක් පියවරක් විතරයි. ඉතින් සම්භාවිතාව කියන්නේ ඔයාව සනසන්න හදපු බොරුවක්. ඇත්ත මේකයි. ඔයා ගන්න හැම හුස්මක්ම ඔයා කරන හැම වැරැද්දක්ම සහ ඔයා මිය යන මොහොත පවා මේ විශ්වයේ දත් ඇතුලේ කලින්ම ලියවිලා ඉවරයි. ඔයා කියන්නේ නිදහස් මිනිසෙක් නෙමෙයි. ඔයා කියන්නේ විශ්වයේ ගණිත සමීකරණයක එක් ප්‍රතිඵලයක් විතරයි. ඔයා තවමත් හිතනවාද ඔයාට නිදහස් කැමැත්තක් තියෙනවා කියලා? එහෙනම් මේ වීඩියෝ එක බලන්න ඔයා මෙතෙන්ට ගෙනාවේ සම්භාවිතාවද? නැත්නම් දෛවයද? පිළිතුර කමෙන්ට් කරන්න.